ඊශ්‍රායලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඝාතකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම අනුමත කර ඇති බව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ට්‍රම්ප් පවසන්නේ ඊශ්‍රායලය ප්‍රාණඝාතකරුවන් සඳුදා හෝ අඟහරුවාදා නිදහස් කළ හැකි බවයි. ගිවිසුමට අනුව සටන් විරාමය සහ ප්‍රාණඝාතකරුවන් මෙන්ම ගිවිසුමේ පළමු අදියරේදී ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කරනු ලබනවා. එමෙන්ම ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සමහර ප්‍රදේශවලින් ඉවත් වීමට පටන්ගෙන ඇති අතර දිනකට ආධාර ට්‍රක් රථ සිය ගණනක් ගාසා තීරයට ඇතුළු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ජෙරුසලමේ වීදිවල සංගීතයෙන් පිරී ඇති බවයි BBC වාර්තාකරුවන් පවසන්නේ. කෙසේ වෙතත් මෙය ඉතා වැදගත් පියවරක්, නමුත් මෙය සාමූහික උසුමක් නොවන සටන් විරාමයක් වන බැවින් තවමත් අර්බුදයකට අවසන් වී නොමැති බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.